ආයුෂ බොහෝ වේවා සියලුම දෙනාට සුබ දවසක් වේවා. තාජුඩින්ගේ ඝාතකයන් ගැන නාටකය සතියක් පුරාම දුවන්න ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ එක්තරා කණ්ඩායමක් පිච් එක හදලා දුන්නා ශ්‍රී ලංකාවත් ජනතාවට. තාජුඩින් විතරක් නෙවෙයි කජ්ජා කියන ඒ චරිතය ඒ වගේම තමයි ඒ පුද්ගලයා ඒ කජ්ජා කියන නමත් එක්කම බැඳිච්ච ඔහුගේ පුත්‍රයා ඒ වගේ පුත්‍රයා මව සමග බද්ධ වෛරයක් ඇති කරන විදිහට සමාජයට වුණ හඳුන්වලා දුන්නා විතරක් නෙවෙයි ජීවත් වෙලා ඉන්න මිනිස්සු තවදුරටත් ප්‍රශ්න ගණනාවකට පැටලෙන විදිහේ කතා රාශියක් පසුගිය සතිය පුරා මේ ඊයේ පෙරද වෙනකොනොත් කතා බහ වුණා වගේම සමස්ත සමාජයේම මේ තජුඩින්ගේ ඝාතනය සම්බන්ධ කරමින් කජ්ජා ඇතුළු ඒ සමස්ත ප්‍රජාවටම දැඩි වෛරයක් කජ්ජලා ඊතරක් මේ රාජපක්ෂලා මේ හැමෝටම දැඩි වෛරී සහගත ප්‍රචාර සහ මේ දැඩි වෛරී සහගත ප්‍රකාශ සමාජ මාධ්‍ය පුරාම රැව් පිළිරැව් දුන්නා. දැන් තජුඩින්ගේ ඝාතනය සම්බන්ධයෙන් කජ්ජා සැකයි කියලා රටට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හරහා රටට කියවුවට හැබැයි මේ පාස්කු ප්‍රහාරය මහමලුකරුවන් ගැන මේ මාධ්‍ය ප්‍රකාශකතුමාලා රටට කියවන එක පොඩ්ඩක් හංගලා තියෙනවා. ඒක ඇයිද කියලා අපි දන්නේ නැහැ. නමුත් දැන් අපි මේ කතා කරන්නේ දැන් මෙන්න මේවා දිහා බලන් ඉඳි දැන් පාස්කු ප්‍රහාරයේ මහමලුකරුව අඳුරගෙන තියෙනවා කියලා මේ කවුද පොලිස් ලේකම්තුමා ප්‍රකාශ කරා කියලා අදත් පාර්ලිමේන්තුවේදී ඇහුණා පාර්ලිමේන්තු මන්ත්‍රී වරේ ප්‍රකාශ කරා. එතකොට දැන් එහෙමනම් මේ කජ්ජා මේ තජුඩින්ගේ ඝාතනයේද ලොකු නැත්තම් අර ප්‍රබල ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරගෙන යම්කිසි කණ්ඩායමක් බලය ගන්න හදාපු එකද මේ ප්‍රබල කියන එක බලන්න වෙනවා. මොකද මේ කාගේ වුණත් ඝාතනයක් කියන එක අපිට අත්හරින්න බෑ. ඝාතනයක් නම් ඝාතනයක්ම තමයි. හැබැයි මේකේ ප්‍රබලත්වය ලෝකෙට දැනෙච්ච විදිය සමාජයට දැනෙච්ච විදිය සමාජයට මේ දැනුණ බිහිතිකාව මේ හැම එකක්ම වෙන වෙනම කොටස් කරලා බලන්න ඕන. දැන් ඒකට එන්න කලින් තමයි අපි දකින්නේ ලංකාවේ දවසකට පිළිකා රෝගීන් 103ක් වගේම සමස්ත ජනගහනයෙන් 110ක් ඉන්නේ මානසික ලෙඩ්ඩු කියලා වාර්තා කීපයක් ඔන්න සමාජෙට මුදාහැරලා තියෙනවා. ඉතින් මේවා ඇත්ත වෙන්න ඕනේ බොරු වෙන්න බෑ. හැබැයි මේක අපිට මේ පැහැදිලි කරගන්න පුළුවන් තරක් තියෙනවා. සමාජ මාධ්‍ය ගිණුම් වලට ගියාට පස්සේ බොරු ගිණුම් හදාගෙන බනින තර්ජනය කරන පීඩනයෙන් ජීවත් වෙන වෛරයෙන් ජීවත් වෙන මිනිස්සු කොච්චර ඉන්නවද කියන එක පැහැදිලිව දකින්න පුළුවන්. ඒ වගේම තමයි ඇත්ත ගිණුම් ඇවිල්ලා මිනිස්සු තර්ජන ගර්ජන කරනවා වගේම අනිත් මිනිසුන්ට තරහව ක්‍රෝධය වෛරය ප්‍රකාශ කරන රටට කියන දේවල් අපිට ඕන තරම් දකින්න පුළුවන්. දැන් මේ විදිහට බැලුවට පස්සේ මේ ලංකාවේ මානසික ලෙඩෝ 10%ක් නෙවෙයි අපිට හිතෙන විදිහට ඒක දෙතුන් ගුණයකින් වැඩි වෙන්න ඕන. මේ කමෙන්ට්ස් දිහා ගියාට පස්සේ කොච්චර හොඳ කතාවක් කොච්චර හොඳ පැහැදිලි කිරීමක් කරත් බයින්න කණ්ඩායමක් ඉන්නවා. පුදුමාකාර වෛරයක් මේ සමාජය තුළ තියෙනවා. එතකොට මේ සමාජය තුළ ඒ තරම් වෛරක්කාරයෝ බිහි වෙද්දී අර පැත්තෙන් දවසකට පිළිකා රෝගීන් 103ක් ඇයි එහෙම වෙන්නේ? සමාජයේ මිනිස්සුන්ගේ තිබෙන ආතතිය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඉතින් මිනිස්සු එහෙම හැසිරෙද්දී තමයි මේ ප්‍රශ්න රාශියක් අස්සතියෙද්දී තමයි රාජ්‍ය සේවකයෝ වැටුප් වැඩි කරන්න කියලා කියනවා. විශ්‍රාමිකයෝ කියනවා එයාලගේ විශ්‍රාම දිමුනා වැඩි කරන්න කියලා. හැබැයි මේ රටේ මේ අහිංසක මිනිස්සු ඉන්නවා ලක්ෂ ගණනක්. එතකොට ඒ අහිංසක මිනිස්සු ලක්ෂ ගණනගේ බදු මුදල් වලින් තමයි අනිත් හැම කෙනාම රාජ්‍ය සේවකයෝ පාර්ලිමේන්තුව ඇතුළු මේ හැම කෙනාම සියලු රාජ්‍ය ආයතන නඩත්තු කරන පොලිසිය හමුදාව පවා. හැබැයි මේ පොලිසිය හමුදාව හැරුණාන් පස්සේ ඒගොල්ලන් කතා කිරීමේ සීමාවක් තියෙනවානේ. හැබැයි අනිත් රාජ්‍ය සේවකයන්ගේ කටින් කවදාවත් පිට වෙන්නේ නැහැ. බඩු මිල අඩු කරන්න බහන්න මිල අඩු කරන්න කියන වචනේ මේ කවදාවත් කාගවත් කටින් පිට වෙන්නේ නැහැ. මේ නමුත් පිටවිය යුතු වචනේ තමයි බඩු මිල වැඩි කරන්න නෙවෙයි බඩු මිල අඩු කරන්න. වැටුප් වැඩි කරන්න නෙවෙයි වැටුප් වැඩි කරන්න එපා. බහන්න මිල අඩු කරලා දීපල්ලා. මෙන්න මේ කතාව කියන්න රාජ්‍ය සේවකයන්ට මේ වෘත්තීය සමිතිය වල කාටවත් කටවල් ඇරෙන්නේ නැහැ. ඒවට හේතු තියෙනවා. ඒවට හේතු අපි මීට කලින් කියලා තියෙනවා අනාගතයේදීත් අපි කියනවා. දැන් මේ පාස්කෝ ප්‍රහාරයේ මහා මොලකරු හඳුනාගෙන තියෙනවා නම් මේ රවිසිනි විරත් මහත්තයා කිව්වා නම් මේ වුණා නම් ඇයි මේ පාස්කෝ ප්‍රහාරය සම්බන්ධව සමාජයට හරියට මහා මොලකරුවන් අනාවරණය කරන්නේ නැති? අනාවරණය වෙලා තියෙනවා නම් කියන්න බැරි කමක් නැහැ නේ, කියන්න පුළුවන්. මොකද මේ ලෝකයේ සිද්ධ වෙච්ච මේ නූතන මේ වර්තමාන ලෝකයේ සිද්ධ වෙච්ච මේ ප්‍රහාර වලින් නැත්නම් ත්‍රස්තවාදී ප්‍රහාර වලින් ලෝකයේම තුන්වෙනි ස්ථානයට තිබෙන ප්‍රහාරය තමයි ශ්‍රී ලංකාවේ මීට අවුරුදු 6කට කලින් එල්ල වෙච්ච පාස්කෝ ප්‍රහාරය. එතකොට ඒ තරම් ප්‍රබල ත්‍රස්ත ප්‍රහාරයක් ත්‍රස්තවාදීන් කියලා කිව්වට ඉතින් මේ ලංකාවේ ඇතුලේ සිද්ධ වෙච්ච ප්‍රහාරයක් මොන විදිහකට සිවිල් මිනිස්සු ඝාතනය වුණා. ඒක රටට දැනුණා, ලෝකෙට දැනුණා. තුන්වෙනි ස්ථානයට ඇවිල්ලා තිනවා කියන්නේ ඒ තරම් ප්‍රබලයි කියන එක. හැබැයි
මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා හරහා ඇයි මේ මහමොලකරු කවුද කියලා රටට කියන්නේ නැත්තේ. හැබැයි මේ පටන් ගන්න හදන්නේ මේ පාස්කු ප්‍රහාරයේ මේ සම්බන්ධ දුවන සතිය දන්නෙත් නැහැ මේ පටන් ගන්නනේ කොහොම වුණත් දැන් මේවා මේ මොන විදිහක ඝාතන වුණත් ඝාතනමයි. හැබැයි පාස්කු ප්‍රහාරයේ සැබෑ මොලකරුවන් කවුද කියලා රටට මාධ්‍ය ප්‍රකාශක හරහා කියවීමේ වගකීම තියෙන්නේ පොලිසියටම තමයි. ඒක පොලිසියෙන් දැනගන්න ඕන කියන්න. එතකොට සමහරට පාස්කු ප්‍රහාරය කියන එක මේ වත්මන් පොලිස් බලධාරීන්ට ලොකු නැද්ද කියන එක අපි දන්නේ නැහැ. හැබැයි රටේ මිනිසුන්ට අයිතියක් තියෙනවා. මේ අර තජුඩීන් වගේ මේ ඝාතනය අපි සුළු කොට සලකනවා නෙවෙයි. ඒක අපි මේ පැත්තකින් අපි ඒක තිබ්බන් පස්සේ ඒ සම්බන්ධව රටම ගෙඩි තියන්න පුළුවන් වුණා නම් පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය ගණන කොයිතරම් ප්‍රමාණයක්ද ආබාධිතයෝ කොච්චර ප්‍රමාණයක්ද බින්දිතයන් ඇති 2000කට වඩා. හැබැයි තජුඩුන්ගේ ඝාතනයත් එක්ක ඉන්නේ බින්දිතයන් කිහිප දෙනයි. අතන බින්දිතයන් ඉන්නවා 2000ක්. ඒ වගේම ලෝකෙටම දැනුණා රටටම දැනුණා. මේ හේතු නිසා තමයි අපි මේක අවධානය යොමු කරන්නේ. ඒ විතරක් නෙවෙයි මේ කජ්ජගේ සිද්ධියට මේ හා සම්බන්ධ පහුගිය සතිය පුරාම ලංකාවේ මිනිස්සු කොයි තරම් බැන්නද අර කජ්ජගේ පුත්‍රයාට තුඩ දාගෙන බැන්න. අවුරුදු 16ක ළමෙක්. අවුරුදු 16ක ළමෙක් පොඩි එකාගේ හැදියාව ගැන කතා කරා. ඒ හැදියාව ගැන වචන අල්ලගෙන කතා කරන බඩින මිනිස්සුත් මේ රටේ ඉන්න ඒ ජාතියම ඒ ළමයට දොස් කියලා වැඩක් නෑ. ළමෙක්. හැබැයි ඒ ළමයට බයින්න තරම් මානසික මට්ටම ඒ ළමයට හොඳ පාරේ ඵලයන් කියලා කියන්න පුළුවන් තිබුණේ කමෙන්ට්ස් කීපයක් තිබුණේ. අපි ගියාට පස්සේ දැක්කම පස්සේ බොහොම අඩුවෙන් ඒවා තිබුණේ. ඒ ළමයට අනුකම්පා කරපු මිනිස්සු හිටියේ බොහොම අඩුවෙන්. හැබැයි බණින තරම ෆේක් account වලින් බැනලා තිබුණේ පුදුමාකාර වෛරී සහගත විදිහට. එතකොට ඒ බැනපු මිනිස්සු කොයිතරම් පීඩාවෙන් සහ වෛරයෙන් ඉන්නවද කියන එක සහ මේ මිනිස්සුම තමයි ටික කාලයක් ගියාට පස්සේ අර මේ 110 මානසික ලෙඩ්ඩු එන්නේ. તો මේ 110 අතරේ තව 102ක් ඉන්නවලු ප්‍රබල විදියට මානසික ලෙඩ්ඩු වෙච්ච අය. ඒ අය අඳුර ගන්න පුළුවන් මේ Facebook වල කමෙන්ට්ස් වලට ගියාට පස්සේ හොඳ මානසික මට්ටමක ඉන්න කට්ටිය වෛරයෙන් ක්‍රෝධයෙන් පිපිරි ඉන්න මිනිස්සු හොඳට බලා ගන්න පුළුවන්. හැබැයි ගොඩක් අය ඉන්නේ ෆේක් account වල. එතකොට දැන් මේ රටේ වාර්තාවෙන් මේ පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව මේ තරම් ඉහළ ගිහිල්ලා තියෙන මේ මිනිසුන්ගේ මානසික පීඩනය මේ මිනිසුන්ගේ මානසික ප්‍රශ්න ඒ විතරක් නෙවෙයි ඒ දේශපාලන ගැටුම් ඒ විතරක් නෙවෙයි තව ප්‍රශ්න තියෙනවා සමාජය තුළ ඕන අතර. එතකොට දැන් මේ විතරක් නෙවෙයි දැන් මරණ පිළිකා නිසා දිනකට වාර්තා වෙන මරණ ප්‍රමාණය 42ක් කියලාත් කියනවා. එතකොට ඒ තරම් මේ මිනිස්සු මේ විනාශ වෙන්න හේතුව මොකද්ද කියන එක රජයක් විදිහට හොයලා බලලා රජයේ මේ රටේ මිනිසුන්ට සහන නෙවෙයි රටේ මිනිසුන්ට මානසික සහනය දෙන එක තමයි රජයක ප්‍රමුඛ වගකීම ප්‍රමුඛ පරමාර්ථය වෙන්න ඕන. අපි දන්නේ නැහැ ඒවා කරයිද නැද්ද කියන. නමුත් අපේ වගකීම තමයි පෙන්වලා දෙන එක මිනිසුන්ගේ මානසික මනස සුවපත් කිරීම සඳහා වැඩමුළු අවශ්‍යයි කියන එක තමයි මේ වැඩසටහන නැත්තම් මේ මානසික ලෙඩ වැඩිවීම පිළිකා රෝගීන් වැඩිවීම දවසකට එතර ප්‍රමාණයක් වැඩි වෙනවා කියලා කියන 42ක් මැරෙනවා කියලා කියන්නේ මේ ප්‍රශ්නත් එක්ක කියන්නේ මිනිසුන්ගේ මනස සුවපත් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් ඉක්මනට රටට අවශ්‍යයි කියන එක තමයි කියන්නේ. කොහොම අරමුත් මේ විදිහට බැලුවට පස්සේ මිනිස්සු හැමෝගෙනාම එකතු වෙලා රට සුවපත් කරන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමේ බලපෑම තමයි රජයට කරන්න ඕන. එහෙම නැතුව ගියොත් එහෙම මේ විදිහට ගියොත් වෙන්නේ සමස්ත ලංකාවම තවදුරටත් දිනෙන් දින පිළිකාවක් බවට පරිවර්තනය වෙවි. මිනිස්සු එකිනෙකා මරා ගනිවි. ම්ලේච්ඡ මිනිසුන් බිහි වෙවි. ඒත් එක්කම රට හිටි රාජ්‍යයක් බවට පරිවර්තනය වෙවි. ගිහිල්ලා නම් සුබ දවසක් හැමෝටම.